නිලප මේ මුණ ගැහුණු සමහර අයත් එක්ක කතා බහ කරද්දී සමහරලාවට මේ සමාජයේ ගෞරවයට පාත්‍ර යුතු සහ සමාජයේ තිබෙන යම් වැදගත් වෘත්තීන් වලටත් මේකෙන් යම් හානියක් වෙලා තිබුණා. ඒක අතරතුර අපිට අනාවරණය වුණා. මොකද ඒ අය හැමෝම මේ කියන්නේ මේ වැදගත් වෘත්තීන් වල ඉන්න අය එමය කියලා කියනවා නෙමෙයි. නමුත් ඇතැම් අය මේ වැඩේ කරන ඒ වෘත්තීන් වලටත් රිංගලා. අපි කෙලින්ම කතා කරනවා නම් ඒ ගැන අපිට තොරතුරු තියෙනවා, සාක්ෂි තියෙනවා. බොහොම ඈත ගම්පලාත් තුලින් අරගෙන ආපු ගැහණු ළමයි මේ කටයුත්තේ නිල ලොකු සල්ලි හැම කරන උදවිය අපිට මුණ ගැහුණා. මෙයාට කියන්නේ මේ පිම්පියෝ කියලා. පිම්පි කියන්නේ මේ පින් අතේ වැඩ කරන අය කියලා එහෙම නෙවෙයි. හැබැයි සමහර අයට හිතනවා ඇති ඒගොල්ලෝ පින් අතේ වැඩ කරනවා කියලා. කොහොම හරි මේ ඒ අයගේ මතය අනුව මේ එවැනි කෙනෙක් එක්ක කරපු කතා බහක. පණිවිඩේ කියන්න ඇති මම කතා කරා කියලා. මම සංජු. හරි මම බලාගෙන කතා කරනවා. ඒක තමයි නැති. ඔව් ඒක තමයි මට පොඩ්ඩක් හවස වැඩ තිබුණා. එහෙනම් කතා කරන්න බැරුණේ. බැරි වේද අපිට ගර්ල්ස්ලා දෙතුන් දෙනෙක් ගන්න. ගර්ල්ස්ලා කියන්නේ එහෙමයි මම කරන්නේ නම් ඇත්තසරමයි. එහෙම ඒගොල්ලෝ එන වෙලාවට බෑ අපි කියන ටයිම් එකට තමයි ඕගොල්ලෝ එන්න ඕනේ. කවුද දන්නේ ඉන්නේ නේද? ඔය ප්‍රසිද්ධ තුන් දෙනෙක් ඉන්නවා. කවුද දන්නේ නැහැ නම් හැටියට අපිට කියන්න පුළුවන්ද ගණන් හිලව් එක කොහොමද කියලා? නෝ. නෝ. ඔව් ඒ තුන් දෙනා ඉන්නවා. ඉතින් යෝගිතයක් ඉන්නවා ඉතින්. කොහොමද ගණන් හිලව් මේගොල්ලන්ගේ? මේවයි රූම් එක ඔක්කොම එක්ක 25000 තමයි කරන්නේ. 1 hour දෙන්නේ. හෑන්ඩ් ෆෝන් එක මම ගෙනියන්න බෑ කිසිම දෙයක්. එහෙම තමයි වැඩේ වෙන්නේ. ඉතින් අපි කියන දවස් තමයි ඔයගොල්ලෝ පුළුවන් වෙන්න ඕනේ කියන්නේ හරි. ඒ වගේ ලොකු හොටෙල් එකකට තමයි යන්න වෙන්නේ නේද? මොකද තමයි වැඩේ වෙන්නේ. කල්ලු කළා කරා ඉන්නේ නැහැ නේද? බොරුනේ කරන්නේ. නෑ මේ පාරණ චූරකට යනවා මේ මොකද මේ අපි ඔබට පූර්ව මතක් කිරීමක් කරේ මේ යම්කිසි විදියකට ඇතැම් වැදගත් කියන වෘත්තීය ක්ෂේත්‍රවල අයට පවා මේ අපකීර්තියට පත්වන විදියට ඇතැම් අය හැසිරෙනවායි කියලා. ඒ ගැන තමයි ඔය ඔබට දැනුම් දීම කරේ. හැබැයි වර්ධවා හිතන්න එපා. කිසි විදියකින්වත් හිතන්න එපා. හැමෝම මෙහෙම නෙවෙයි. මෙහෙම නැති අය තමයි ගොඩක් ඉන්නේ. හැබැයි අර කිරි කලයට එක ගොමු බින්දුවක් වැටුනොත් ඇතිනේ. අන්න ඒ වගේ තත්ත්වයක් වෙලා තියෙන. ඒ හින්දා වැදගත් වෘත්තීය ක්ෂේත්‍රවල ඉන්න අය සංවිධානය වෙලා දැනුවත් වෙලා මේ අයව මෙයාගේ බෙල්ලෙන් අල්ලලා මරලා දාන්න නෙවෙයි කියන්නේ. මේ අයව දැනුවත් කරන්න. ඒගොල්ලෝ ඒ ක්ෂේත්‍රයෙන් අයින් කරන්න. එතකොට එයාට අර වැඩි දිගටම කරන් යන්න පුළුවන්. අபிසාරිකාවන්නේ මුමාදනෙත් අතරේ කියන්නකෝ මට විස්තර කොහොමද මොනවාද ගණන් ඉලව්? ඔයාම දැකලා තියෙනවද? දැකලා නැහැ. නාට්‍ය වලින් වත් දැකලා නැහැ. නෑනේ. ඔයා මොනවයිද රඟපාන්නේ? එහෙනම් ආදෙන් වල බලන්න. ඔයාගේ රෝල් එක මොකද්ද? මේන් රෝල් එකක්ද නැත්නම් මොකද්ද ඔයාගේ රෝල්? මේන් නෙවෙයි. සම්මුතියකටම නාට්‍ය පුරාවටම ස්ටයිල් එක තියෙනවා. කිය. ඔයා තනියම දින්නේ හිතද? ආහා. කවුරුත් නැහැ. නෑ. ඒින්ද ප්‍රශ්නයක් නැහැ නේද? නෑ. පැයක් ඉඳලා යන්න පුළුවන්? වෙහිකල් එකක් නැතුව නම් පුළුවන්. වෙහිකල් එකක් නැතුව ත්‍රිවිල් එක කමක් නැද්ද? ඇවිල්ලා ඒක දාලා ඉන්න ඕනේ. රයිට්. ත්‍රිවිල් එක ඇවිල්ලා ත්‍රිවිල් එක යවලා එන්න. ඔව්. තේමනම් මං 7ක් විතර ගන්නවා හැබැයි. මේ කවද දෙන්නේ? මං වාට දිනයක් කන්ෆර්ම් කරන්නම්. දාන පොඩක් එහෙම කරගන්න බැරි වේද? බබෝ වාට දැන් තේරෙනවද? හොටෙල් එකට කීයක් යනවා. එතකොට ඒකට ගියහම මගේ ගාන දුන්නාම කීයක් විතර යයි 10ක් විතර යනවා. මං ඒ මුකුත් ගන්න නැතුව තම 7ක් ගාගෙන ඉන්නේ. 7යි හිතනවාට වීදන් යන්නේ. ෂෝට් ටයිම්. එහෙමනම් 5ක් විතර ගන්න. රාගින් ජානාවේ ප්‍රේමයේ උණුසුම් සුසුමේ. ඉතින් ඔය වගේ තමයි ඕන කෙනෙකුට ඔය වැඩේ කරගන්න පුළුවන්. ඔය විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි කතා කරත් ඔය විදිහට තමයි. තව කෙනෙක් කතා කරත් ඔය විදිහට තමයි. ඉතින් ඒ හින්දා මේක හරි පහසුවේ ඉනිමග වගේ නැගගෙන යන්න පුළුවන් උඩහට. නමුත් උඩට ගිහිල්ලා වැටෙන තැන හිතා ගන්න බෑ. ආරක්ෂාවට මොකක්වත් එහෙම පාවිච්චි කරන්න කියලා කියන්නේ සමහරක් අය ඉන්නවා ඒවට කැමති නැහැ. ඉතින් අපිත් දෙයක් කෙනෙකුට දෙන්නේ ඒගොල්ලෝ සල්ලි අපිට දෙන්නේ ඒගොල්ලන්ගේ උත්තියක් නිසානේ. ඉතින් සමහරු නම් කැමති ඒ දේවල් නුදාමන්නේ නැහැ. ඉතින් සමහරක් අය ඉතින් ඔකට අකමැති. ලිංගික රෝග ගැන එහෙම නැත්නම් ඒඩ්ස් කියමු නැත්නම් වෙන ඔය සමාජ රෝග ගැන කියමුකෝ. ඒව ගැන දැනුවද? දන්නවද ඒවයි මොනවද වෙන්නේ කියලා? අනේ මොනන් ඉතින් දන්නේ. බය නැද්ද? බයක් හිතෙන්නේ නැහැ. මගේ හිත දන්න මම ගායකත් හිම වැඩි කියන්නේ යන්නේ නැහැ. මම ඒර දේවල් පාවිච්චි නොකර ඉන්නේ ගොඩක් මම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නක. ඒක දෙන්නත් ගැන මම හොඳටම දන්න දෙන්නේ. ඒ හැරෙන්නේ නැහැ. ඉතින් ඒඩ්ස් ගැන ඉතින් ආරිනවා මාරන්තිකයි කියලා. එනේ එච්චර මම බයක් හිතෙන්නේ නැහැ. මම වැඩි හිතන්නේ නැහැ. මගේ හිත තින්නේ අර මගේ ටාගට් එක අරක ඒකට යන්න ඕන කියන එක තමයි මගේ. ඉතින් අර ලෙඩ ගැන නම් නැහැ. අපේවට
නලින් සඳහන් කළ විශේෂයෙන්ම මේ HIV එහෙම නැත්නම් මේ AIDS රෝගය සහ අනිකුත් සමාජ රෝග වලට බලපාන කරුණු කාරණා සියල්ලක්ම වගේ හේතු වෙන්නේ මේ AIDS නැත්නම් මේ ගණිකා වෘත්තිය හරහා තමයි. ගොඩක් වෙලාවට රජ්‍ය රෝහලට 60000ක් විතර යනවා. එතනින් හර තවත් විශාල ප්‍රමාණයක් පෞද්ගලික ආයතන බෙහෙත් හේත් ගන්නවා. නමුත් මේ සමාජ රෝග වලට හේතුලා තියෙන්නේ මේ ගණිකා වෘත්තිය. සමාජ රෝග වල තියෙන බරපතල ගම නොදැනුවත්කම හින්දා තමයි කියන්නේ. අනේ මන් දන්නේ මම දන්නේ නැහැ කියලා. ඔය වගේ තව දැන් කී දෙනෙක් මෙහෙම නොදැනුවත්ව ඇද්ද? ඒ අය නොදැනුවත්කමෙන් මේවා කොයිතරම් බෝ කරනව ඇද්ද? ඉතින් මේක තමයි තියෙන බොහොම ඛේදජනක තත්ත්වේ. අඩුතරමින් මේවට යන අය හරි මේව ගැන දැනුවත් වෙලා ඉන්නවා නම් ඒ ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් වෙයි. හර්පීස් වැනි තත්ත්වයක් ඇති වුණොත් ගර්භාෂයේ ගිලපිලිකාවන් ඇති වෙන්න පුළුවන්. එතකොට ගොනෝරියා රෝගය අරගත්ත රෝගයට ඇතුණු කාන්තාවට ලොකුවට රෝගී තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. නමුත් පිරිමියාට ඉතාමත්ම දරුණු ලෙස මුත්‍ර මාර්ගයේ ආසාදනයක්, ඒ වගේ මුත්‍ර දැවිල්ල, ඒ වගේ මුත්‍ර මාර්ගයෙන් සරවා පිටවීම වෙනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒඩ්ස් රෝගය අපි දන්නවා මාරාන්තිකයි. මේට තාම නිසියාකාර ප්‍රතිකාරයක් හොයාගෙනත් නැහැ. ඉතින් මේ රෝගය යම් කිසිනොට බෝ වෙන්න පුළුවන්. ඒ රෝගී තත්ත්වය තියෙන කෙනාට රෝගය තියෙන බවක් පේන්නේ නැහැ. පිටින් පේන්නට නැහැ. නමුත් එයාට පුළුවන් ඒ රෝගය අනිත් අයට තම බෝ කරන්නට. ඒ විශේෂඥ වෛද්‍ය ආරිසිනිව් ගමගේ මහත්මයා ඊළඟට විශේෂයෙන්ම දැන් මේ කටයුතු නීත්‍යානුකූල කරොත් නැත්නම් මේක නීතිගත කරොත් එහෙම මොන වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් සහ අතීතයේ එවැනි උත්සාහයක් ලංකාවේ ගත්තද? අපි මේකෙන් අතරතුරු ඇහුවා මේ ප්‍රතිභා මහනම මහත්මයා. එක අවස්ථාවක මේ රටේ විදසොයිස ආචාර්යතුමා මේ පාර්ලිමේන්තුවට අනතක් ගෙන්න හැදුවා මේ නීත්‍යානුකූල කරන්න ඕනේ කියලා. මට මතකයි එස්.වී. දිසානායක ඇමතිතුමා ඇමතිවරයෙකු හැටියට ක්‍රියා කරන කාලෙත් මේ බඳු යෞවනයන්ට ප්‍රේම මුයන් සකසන්න ඕන කියලා යෝජනාවක් ගෙනා මේවට ඇතැම්මයි නිකන් ආවද්‍ය විදියට hina වෙලා බැලුවත් ඒවා සමාජ අවශ්‍යතාවන්. ඒ පිටුසොයිස මහත්තයා ඡන්දෙන් පෙරදුනා කියලා කියනවා. ඒ කාලේ අද සමාජය ඊට වඩා වෙනස්. ඒ කතා බහට එක්ුණේ ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහත්මයා. ඔව් ඒ වගේම තමයි අර ප්‍රතිභා මහනම් මහත්මයාත් එක්ක අපි කතා බහ කරද්දී කොහොමද දැන් යම්කිසි වැටලීමක් කරන්න එහෙම නැත්නම් මේ සම්බන්ධ නීතිමය පැත්තත් අපි කතා බහ කරා. ගණිකා මඩම පවත්වාගෙන යනවනම් ඒ ගණිකා මඩම පවත්වාගෙන ගියයි කියලා ඔප්පු කිරීම සඳහා සාක්ෂි අවශ්‍යයි. ගනුදෙනුකරුවන් ඉන්න පුළුවන්. ගනුදෙනුකරුවන් ආව පමණින්ම බෑ අදාළ ව්‍යාපාරය පවත්වාගෙන යනවා. ඒ ව්‍යාපාරය පවත්වාගෙන යෑමේ අරමුණින් මුදල් ගන්නවා නම් එවැනි අවස්ථාවක තමයි මේ අත්අඩංගුවට ගැනීම සිදු කරන්නේ. නමුත් මේක කරන අය ඒජන්තවරු දාලා තමයි ගොඩක් වෙලාවට කරන්නේ. ඒජන්තවරු මාර්ගෙන් තමයි විකුණලා ඒ කාන්තාව වෙන තැනකට අරගෙන යන්න පුළුවන්. ඒකට කොහොමද පොලිසියෙන් අත්අඩංගුවට ගන්නේ ගණිකාවක් කියලා. දැන් අපි හිතමුකෝ එක්තරා ස්ථානයක නිවාසයක ඉන්නවා. නිවාසයේ ඒ කාන්තාවන් රාශියක් ඉන්නවා. නමුත් ව්‍යාපාරේ නීතිමය පැත්ත සම්බන්ධයෙන් මේ වගේ බොහොම මරු තත්ත්වයක් තමයි තියෙන්නේ. නමුත් අවසානයේදී කියන්න තියෙන්නේ කාන්තාවක් කියන්නේ මවක් එහෙම නැත්නම් දියණියක් තවත් කෙනෙකුගේ බිරිඳක් පෙම්වතියක් ඒ වගේ වෙන්න ඕන කෙනෙක්. නමුත් සමහර ලාවට මේ කතා බහේදී අපිට බොහොම සංවේදීම තැන තමයි තවත් කෙනෙකුගේ මේ කතා කරන කාන්තාවත් පෙම්වතියක්. හැබැයි පෙම්වතා මේක දන්නවද? දැන් යාළුලා ඉන්න එක්කෙනෙක් එක එයා දන්නේ මම මොනවද කරන්න කියලා. එයාට මොනවද කියලා තියෙන්නේ? දෙකියා තියෙන්නේ මම ඔය යනකොට යාළුවෙක් හම්බෙන්න යනවා. එක්කෝ කාට හරි මම සෙට් කරන්න යනවා. කියන්නේ සෙට් කරලා දෙන්න යනවා. මට ගියක් හරි හම්බ වෙනවා එහෙම කියලා. ඉක්නට ඒක දන්නේ මම ඒක අනිත් පැත්තනේ වෙන්නේ. මම දැන් මේ වැරද්ද කරනවා. කවදා හරි යාට දැනටත් ඔය යාළුවෝ මගේ මම ගොඩාක්ම විශ්වාස කරගෙන ඉඳපු යාළුවෝ එයාට කෝල් කරාම කියනවා මෙහෙමයි අරයා මේ වගේ බඩුවක් මේ හොයලා බලන්න එයා මේ බොරු කියලා එන්නේ වාට අපෝ දානවා කියලා. එහෙම නෙමෙයි ඒක අනිත් පැත්ත වෙන්නේ අපි තමයි එයාට දාන්නේ. එහෙම කියලා කියනවා. ඉතින් ඉතින් එයාව මට ෂේප් කරන්න පුළුවන්. එයා මට ගොඩක් ආදරේ. අද නිසා මම කියන බොරු එයා පිළිගන්නේ. සෙව්වන් දියකට එම්බෙන්දා ඔය වගේම ගීතවලින් කිව්වේ බෝධියේ විහාරයේ පිදු පියුම් වැනි වූ බාලිකාලව නැති වුණා මුළු ලෝකෙටම රැ වෙනවයි කියලා. ඉතින් මෙහෙම ගණිකාවන් බිහි වෙන්න කිව්වොත් එම්ම මුළු ලෝකෙටම රැ වෙයි. ඔව් ලිංගික වෘත්තිය එහෙම නැත්නම් මේ ඇඟ විකුණන වෘත්තියට යම්කිසි විදියකට ඒ දෙන අය දැනුවත් කරලා යම්කිසි මොකද ලංකාව කියන රටේ මේක වෙන රටක උනන ප්‍රශ්නයක් මේක ලංකාව හින්දා මේ ගැන ටිකක් අපි කතා බහක් ඇති වෙන්න ඕනේ. මේ ගැන යම්කිසි සීමාවක ඉඳන් කටයුතු කරන්න ඕනේ කියන පණිවිඩය තමයි ඔබට දෙන්නේ. මේ ගැන විමර්ශනයක් කළා ඔබට අවබෝධයක් ලැබෙන්නේ නැති දැනුවත් භාවයක් ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. මෙයට අම්මා කර අධ්‍යාපන ලබන විතර වැදගත් වෙනවා. අනිත් පැත්තෙන් තමන්ගේ මේ ලිංගික ජීවිතෙන් අයින් වෙලා තමන්ට කියක් හරි හම්බ කරන්න පුළුවන් වෙනත් ක්‍රමශිල්පයයට කියා දෙන එක. තමන්ගේ යම්කිසි දක්ෂතාවක් දිනු කරගන්න යමාකාර උදව්වක් දෙන එක තමයි කළ යුත්තේ. එතකොට මෙය සමාජයෙන් තුරන් කරන්න අපට අවස්ථාවක් ලැබෙයි. නිසා මිනිසුන්ගේ ආකල්පතේ හා සමගම වෙනස් විය යුතුයි. ඔබටත් මේක මොන හරි කියන්න තියෙනවා නම් මේ වගේ තොරතුරක් ඔබට දෙන්න තියෙනවා නම් 077 876 114 කතා කරන්න. ඒ වගේම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. නම කියන්න බැරි දෙතුන් දෙනෙක් ඉන්නවා. ඒ හැමෝටමත් ගොඩක් ස්තුතියි. ප්‍රාර්ථනා කරන සුබ දවසක් ඔබට. මම නලින් හේරත්. මම නිලෝප සංජය. බැලුම් ගල
The Viewpoint. කාලීන සිදුවීම් අංශයේ ඉදිරිපත් කිරීමක් බැලුම් ගල